ආදරණීය 2025 ජූනි මාසේ 6 වෙනිදා තව හරියටම මාස එකමාරක් වගේ සුළු කාලයකින් පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ කනුවන කොට්ටාසය නියෝජනය කරමින් ඉදිරිපත් වන අපගේ ආදරණීය සහෝදරයන් දෙදෙනා පිළිගැනීම සඳහා ප්‍රදේශවාසීන් විසින් මේ සංවිධානය කරන ලද ජනහමුව තමයි මේ අපි ආරම්භ කරන්න සූදානම් වන්නේ. එවනම් ආදරණීය සහෝදර සහෝදරිය 2024 සැප්තැම්බර් 21 වෙනිදා මීට හරියටම මාස 6කට කලින් මේ රටේ මිනිස්සු සම්පූර්ණ වෙනස් වෙච්ච ලස්සන තීන්දුවක් ගත්තා. ඒ තමයි වසර 76ක් පුරා තිබුණු මේ දේශපාලන සංස්කෘතියට මජර දේශපාලන සංස්කෘතියට ඒ හැරවුම් ලක්ෂය තියලා අවසානයේ තිත තියලා ඒ මරණය ළඟා කරලා මේ රටේ ජනතාවගේ ඒ ජීවන මට්ටම නංවන මේ රට නැවත ශිෂ්ට සම්පන්න කරන දූෂණය වංචාව ආදියට තිත තියෙන සමට ලස්සනට ජීවත් වෙන්න පුළුවන් ධනෙ මත බලය මත කුලය මත ජාතිය මත ආගම මත ඒ ක්‍රියාත්මක වුණ නීතිය සමටම සමාන අයුරින් ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය පසුබිම සැකසීම සඳහා මේ රටේ මිනිස්සු ආදරණීය අනුර කුමාර දිසානායක සහෝදරයා මේ රටේ ජනාධිපති විදියට පත් කරගත්තා. එහෙමනම් එදා ගත්තේ තීන්දුව තව දුරට සබත කරමින් ඒ වගේ දෙගුණයක් තෙගුණයක් ඡන්ද ලබා දීලා තවත් හරියටම මාස එකමාරකට පස්සේ නොවැම්බර් 14 වෙනිදා මේ රටේ මිනිස්සු ඒ පැවති මහමැතිවරණයේදී 225ක් වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරවලින් 159ක් වගේ හිතා ගන්නත් බැරි 3-2ක් ඉක්ම වූ ජන බලයක් මාලිමාවට මේ රටේ මිනිස්සු ලබා දෙන්න තීරණය කළා. එහෙනම් ඒ ලබා දුන්නු තීරණය තව දුරටත් ඉදිරියට අරගෙන ගිහිල්ලා මේ රට අපි ඔක්කොටම ඇත්තටම ඉන්න හිතෙන රටක් යන්න හිතන නෙවෙයි ඉන්න හිතන ශිෂ්ට සම්පන්න හැමෝටම නීතිය සාධාරණය ඉෂ්ට වෙන රටක් හදන්නට මේ රටේ මිනිස්සු මේ බිමේ බලය තව හරියටම මාස එකමාරකට පස්සේ මාලිමාවට ජාතික ජන බලවේගයට වෙනදාටත් වඩා විශිෂ්ට ජයග්‍රහණයක් තුළින් ලබා දෙයි කියන විශ්වාසය ආදරණීය සහෝදර සහෝදරියනි අපිට තිබෙනවා. එහෙමනම් ඒ සඳහා නැවත ඔබ හමුවට පැමිණෙමින් ඔබ දැනුවත් කරමින් සමාජය දැනුවත් කරමින් තවමත් තීන්දුව නොගත් පුංචි පිරිසක් හරි ඉන්නවනම් ඔවුන්වත් මේ අපේ වැඩේට එකතු කරගන්න එක තමයි මේ වගේ ජනහමු පවත්වමින් අපි බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් ජායල නගර සභාවට ජාතික ජන බලවේග කණ්ඩායම නියෝජනය කරමින් කණ්ඩායම් නායකයා විදිහට කටයුතු කරන ආදරණීය නෝනිස් සහෝදරයා බොහොමත්ම ලෙන්ගතුව ආදරයෙන් මේ අවස්ථාවට හමුවන ජනතාව වෙනුවෙන් පිළිගනු ලබනවා. ඒ වගේමයි මේ කනුවන කොට්ටාසය නියෝජනය කරමින් මේ කනුවන කොට්ටාසය සිසාරා ජාතික ජන බලවේගයේ ඒ බලය පැතිර වූ ඒ ආදරණීය නායකයා කනුවන කොට්ටාස අපේක්ෂකයා සුරේෂ් ජනක සහෝදරයාවත් බොහොමත්ම සහෝදරත්වයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. ඒ විතරක් නෙමෙයි අපි අර කිව්වා වගේ අපි හැමෝම එකට ඉන්න පුළුවන් ලස්සන රටක් ගොඩනගන්නට බලාපොරොත්තු වෙන මොහොතේදී කනුවන කොට්ටාසේ නියෝජනය කරමින් ලයිස්තුගත මන්ත්‍රී ධූරයට ඉදිරිපත් වෙලා සිටින අපේ ආදරණීය ධනරාජ් පුෂ්පරාජ් සහෝදරයාවත් ප්‍රදේශවාසීන් වෙනුවෙන් බොහොම සහෝදරත්වයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. ඒ විතරක් නෙමෙයි ආදරණීය සහෝදර සහෝදරිය ඔබ තමයි මේ කාලයක් පුරා අපිට ලබා දුන්නු ඒ දැවැන්ත ශක්තිය ඔබ ලබා දුන්න ශක්තිය තමයි මේ රට ඉදිරියට අරගෙන යන්න අවශ්‍ය ධෛර්යය අපිට ලබා දෙන්නේ. එහෙමනම්
ආදරණීය සහෝදර සහෝදරිය ඔබ සියලු දෙනාවත් මෙම අවස්ථාවට බොහොමත්ම සහෝදරත්වයෙන් පිළිගන්නවා. එhmenan කනුවන ප්‍රදේශවාසී ඔබ සැම සහෝදරත්වයෙන් ආමන්ත්‍රණය කිරීමට මාගේ මේ ආදරණීය ඇරයුම ඡායල නගර සභාව නියෝජනය කරමින් ජාතික ජන බලවේග කණ්ඩායමේ කණ්ඩායම් නායක විදියට කටයුතු කරන රොසාන් ලෝනිස් සහෝදරයා ඔබටයි. ජනක සහෝදරයාගෙන් ඒ වගේම විශ්වරාජ් සහෝදරයාගෙන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙලා සිටින කණුවන කොට්ටාසේ ආදරණීය ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. අපි දන්නවා පහුගිය සැප්තැම්බර් මාසයේ ජනාධිපතිවරණ ජයග්‍රහණය කළාට පස්සේ නොවැම්බර් මාසයේ පැවති මහා මැතිවරණයෙන් අපේ රටේ ජනතාව දැවැන්ත බලයක් දැවැන්ත මහජන ජනතා වරමක් අපිට ලබා දීලා තියෙනවා ජාතික ජන බලවේගයට. ඉතින් අපි ඒ අවස්ථාවේ ඉඳලම අපි මේ රට ගොඩනැගීමේ ක්‍රියාවලියට ආරම්භ කරලා තියෙනවා. මේ රටේ දෙත් පැවති වංචාව, දූෂණය, නාස්තිය නවත්තලා, ඒ කියන්නේ ආණ්ඩුව පැත්තෙන් වෙන සියලුම නාස්ති කාර්ය වියදම් අඩු කරලා නවත්තලා අපේ රටේ මහජන සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කරමින් ඉන්නවා. එතකොට රට ගොඩනැගීමේ ක්‍රියාමාර්ග වලට අඩිතාලම දමලා ක්‍රියාත්මක කරමින් දැන් ඉන්නවා. ජනතාවට විශාල වශයෙන් සහන ලබා දෙන්න පටන් අරන් තියෙනවා. රටේ ආර්ථිකය යම්කිසි ශක්තිමත් තැනකට අපි අරන් ඇවිල්ලා තියෙනවා. රට මෙතෙක් පැවති බංකොලොත් තත්ත්වයෙන් මුදාගෙන පියවරක් ඉදිරියට අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් රට ගොඩනගන මේ වැඩපිළිවෙල ගම් මට්ටමට අරන් එන්න තමයි දැන් මේ අවස්ථාව උදා වෙලා තියෙන්නේ. අපේ ගම, අපේ නගරේ, ජායල නගර සභාව, කණුවන මේ ග්‍රාමය සංවර්ධනය කරන්න අපේ ජාතික ජන බලවේගයේ ක්‍රියාමාර්ග වැඩපිළිවෙල මේ ගමට අරන් එන්න. අන්න එතකොට තමයි අපිට මේ මැතිවරණය වැදගත් වෙන්නේ. ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීත්වය මේ ගම්මානය තුලේ තහවුරු කරලා ඒ වැඩපිළිවෙල මේට අරන් එන්න. ඒ සඳහා අවශ්‍ය කරන නායකත්වය දෙන්න පුළුවන් ශක්තිමත් කණ්ඩායමක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. සියලුම ජාතිකත්වයන්, ආගමිකත්වයන් නියෝජනය කරන, ඒ වගේම තරුණ, කාන්තා, වැඩිහිටි විවිධ වෘත්ති නියෝජනය කරන හොඳ කණ්ඩායමක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ කණ්ඩායමත් එක්ක අපේ ගම සංවර්ධනය කරන්න, නගා සිටවන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල අපිට ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන සහයෝගය අපි ඔබගෙන් බලාපොරොත්තු වෙනවා. අපි සියලු දෙනාම එකතු වෙලා මේ ප්‍රදේශයේ, අපේ ගම, අපේ නගරය දියුණු කරන්න, ගොඩනගන්න, යහපත් රටක් ගොඩනගන්න, පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් අපි සමට උදා කරගන්න, අපේ දරු පරම්පරාවේ අනාගතය ශක්තිමත් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නියන්න වෙනවා. බොහොම ස්තුතියි. ඒකම අපි ඉදිරි මැතිවරණ සඳහා සූදානම් වීමේදී මා දුන්න සෑහෙන හයියක්. මොකද අවුරුදු 3ක් විතර ඉඳන් මේක අපි ජනාධිපතිවරණය, මහා මැතිවරණය මේ හැම ඡන්දයකටම හැම දෙයකටම ඇවිල්ලා උදව් කරලා තියෙනවා. වචනේ සහ පැට්‍රිකල් හැම දෙයක්ම උදව් කරලා තියෙනවා. මේ ඉතුරු ගමනත් මේ විදිහටම හයියාත්තේ දීලා ගමන යන්න සාර්ථකව මේක කරන්න දෙන්න උදව් ලැබෙයි කියලා මම හිතනවා. ඒකම පොහොසත් නගර සභාවක්. ඒකෙදි ඒ නගර සභාවට එන අපි ඔබතුමාලා දෙන බදු මුදල් තියෙන ඒ තමන්ගේම සල්ලි මේ ඒවා කරකවලා තමයි මේ අපේ කානු පද්ධති සියලුම දේවල් දැන් ලයිට් එක දාන්න ඔක්කොම දෙන්නේ අපේ සල්ලි වලින් තමයි. ඔබතුමාලා සල්ලි වලින් ඒ දේවල් ලබා ගන්න ඕනේ.